ඉතින් දරුවනේ ඔයගොල්ලෝ හැම දිනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආයුබෝවන් කියලා මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම සති දෙක තුනක නිවාඩුවකින් පස්සේ නිහඬියාවකින් පස්සේ ආපහු ඔයගොල්ලන්ට ළඟට ආවේ නානුමුර මංගල්‍යයක් හා කිරිතුරු මංගල්‍යයක් සමගින්. ඉතින් මගේ දේවාලයේ දරුවනේ මම ආවම වශයෙන් මාසෙකට සැරයක්වත් මේ නානුමුර මංගල්‍යයක් තියෙනවා. කිරියුතුරු මංගල්‍යයක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ නානුමුර මංගල්‍ය කියලා කියන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නවා මොකද්ද මේ නානුමුර මංගල්‍ය කියන්නේ මොකද්ද කියන එක. අපි දෙවි දේවතාවුන් වහන්සේලාව දැන් අපි නාලා පිරිසිදුනවා වගේම අපේ අපේ දේවාලයේ අපේ වැඩ ඉන්න අපේ දෙවි දේවතාවුන් වහන්සේලාව අපි ඒගොල්ලන්වත් පිරිසිදු කරන්න ඕනේ, පවිත්‍ර කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි අවම වශයෙන් එක මාසයකට සැරයක් හරි ඒගොල්ලන්ගේ පිළිම වහන්සේලාව ඒ ආකාරයෙන් අපි නාවලා පිරිසිදු කරලා ගන්නවා. ඉතින් ඒකට තමයි අපි නානමුර මංගල්‍ය කියන්නේ. ඉතින් මේක අපි දරුවනේ පටන් ගන්නකොට අපි දැනගන්න ඕනේ මේ දෙවි දේවතාවුන් වහන්සේලා අපි පුද පූජා කරාට පස්සේ ඒගොල්ලෝ ඉන්න තැනින් අපි ඉවත් කරන්නත් අපි ඒගොල්ලෝගෙන් අවසර ගන්න ඕනේ. ඒ අවසර අරගෙන ඒගොල්ලෝ එම ස්ථානයේදීම මේගොල්ලෝගේ ඒ වතාවත් කරන්න පුළුවන්. ඉතින් අපි ඒ සඳහා එක එක වර්ග බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. ඉස්සෙල්ලාම අපි වතුරෙන් ඒගොල්ලෝ කහ වතුර පාවිච්චි කරනවා. ඊට පස්සේ ඇල් වතුර පාවිච්චි කරනවා. ඊට පස්සේ බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. කිරි වලින් නාවනවා. එතකොට අපි සඳුන් මේ ආදී දේවලින් වෙන වෙනම නාවලා තැඹිලි වලින් නාවනවා. එතකොට ඊට පස්සේ ආපහු කහ වතුරෙන් නාවලා ඇල් වතුරෙන් නාවලා ඉන් පස්සේ අපි හොඳට ඒ තෙත මාතු කරලා අපි ඇඟක් අපේ කරගන්න ආකාරයටම හොඳ ආදරයෙන් මේ පිළිම වහන්සේලාව ඒ දේවල් ඉවර කරලා පිළිම වහන්සේලාට දුම් අල්ලලා කටුකුමංචල් දුම් සාම්ප්‍රාණි දුම් අල්ලලා නැවත අපි ඒ ආකාරයෙන් ඒගොල්ලන්ගේ යහන් වල තැම්පත් කරලා ඊට පස්සේ ඒගොල්ලන්ට පුද පූජා පවත්වලා මේ වගේ දේවල් කරනවා. මේ දේවල් කරන්න ඉස්සෙල්ලා අපි කරගත යුතු දෙයක් තියෙනවා. මොකද අපි මේ නානුමුර මංගල්‍යයක් කරාට පස්සේ අපි අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට එක්ක කිරිබත් පූජාවක් නැත්නම් මූර්තයන් පූජාවක් තියනවා. අපි මුලින්ම මේ මූර්තයන් පූජාව ලෑස්ති කරලා තියාගන්න ඕනේ. මේ අපේ මේ නානුමුරේ පටන් ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මේ ඔක්කොම දේවතාවුන් වහන්සේලාව යහන් වලින් තැන්පත් කරාට පස්සේ ඒ මූර්තයන්පත් හරි ලෑස්ති කරගත්ත කිරිබත් පූජාවල් කරලා පළතුරු පූජාවල් කරලා කැවිලි පූජාවල් කඩල මේ ආදී වශයෙන් අපි වැඩ හිටින දෙවි දේවතාවුන් වහන්සේලා කැමති ආකාරයට ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අපේ දෙවලට කිරි උතුරන්නත් දෙවි දේවතාවුන් වහන්සේලා මේ ස්ථානවල තියෙනා වූ දොස් දුරු වෙන්නත් කියලා අපිට කිරි උතුරුම් කියන්නේ ඒ දෙවොල ඉදිරියේ පොඩි මුට්ටියක් තියලා ඒකේ කිරි උතුර අපි සාමාන්‍යයෙන් ගෙදරක කරන ආකාරයට අවුරුද්දකට සැරයක් සිංහල අවුරුද්දකට කරන කිරි උතුරුමක් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරනකොට දරුවනේ තමුන්ගේ දෙවොලට තව තවත් බලයේ ශක්තිය දේව ආකර්ෂණය ලැබෙනවා. ඉතින් මේ වෘතැන්පත් පූජා කිරීම තුළින් දෙවියන්ට නානමුර මංගල්‍යයක් තියලා ඒ වගේම කිරි උතුරුමක් කිරීම තුළින් අපේ දෙවොලට ශක්තියක් දේවතා වහන්සේලාගේ ආකර්ෂණය ලැබිලා ඉතින් තව තවත් මේ එන්නා වූ ලක්වාසීන්ට එහෙම නැත්නම් ලෝකවාසී සත්වයාට සිතක් ශාන්තියක් කරන්න පුළුවන් තරමේ ශක්තියක් අපිට තව තවත් ලැබෙනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ ආකාරයට මගේ මේ යම්කිසි දෙයක් නොදන්න කෙනෙක් ඉන්නවා නම් ලැබුණා කියලා. ඉතින් අවම වශයෙන් මාසෙකට සැරයක් හරි පුළුවන්කමක් තියෙන කෙනෙක් දෙවි දේවතාවුන් වහන්සේලා උදෙසා මේ දේවල් කරන්න ලොකු ශාන්තියක් ආශිර්වාදයක් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ ඔය නානුමුර මංගල්‍යයක් කොහොමද කරන්නේ කියන එක මගෙන් විමසීමක් කරන්න. මම හිතන්නේ මම දාලා තියෙනවා මගේ දුරකථන අංක. ඉතින් ඒවට අවශ්‍ය කරන දේවල් තියෙනවා. ඒ පිළිවෙල මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් දරුවනේ
නැවතත් ඔගොල්ලොත් සමග අ වීඩියෝකින් සම්බන්ධ වෙනකන් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. ඔයගොල්ලෝ සියලුම දෙනාට මේ මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔයගොල්ලොන්ගේ ඕනම කියන්නේ වරම් දරුවන්ට වරම් නැති දරුවන්ට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් විමසන්න විශේෂයෙන් බෙහෙත් සඳහා ඉතින් අනිකුත් කටයුතු සඳහා ඒ දේවල් මට පුළුවන් ආකාරයට මම ඔයගොල්ලන්ට දැනුවත් කරන්නම්. ඔයගොල්ලෝගේ කටයුතු කරලා දෙන්න මම ලෑස්තියි. ඉතින් එතෙක් ඔයගොල්ලෝ සෑම දෙනාටම 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණේ කාලී කම්බිලි කඩවර සුදුසුනියන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ශක්තිය බලය ඔයගොල්ලන්ට ලැබිලා ඔයගොල්ලන්ගේ දෙවොල් ඔයගොල්ලන්ගේ ගෘහ ජීවිත දිනෙන් දින සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදට ආයුබෝවන් දරුවනේ.